ඉතින් වෙනද වගේම ඔයාලව අද චූටි බෝනික්ගේ රෙසිපි අපේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ බත් පාන් කන්න පුළුවන් සුපිරි හාල් මැස්සන් කරියක් කොහොමද හදාගන්නේ කියලා. එහෙනම් ඉතින් අපි බලමු කොහොමද මේ හාල් මැස්සන් කරිය හදාගන්නේ කියලා. ඉතින් හාල් මැස්සන් කරිය හදාගන්න අපිට අවශ්‍ය වෙනවා මේ විදිහට කෑලි වලට කපාගත් අල ගෙඩියක්, සිහින කපාගත් බීලූණු ගෙඩියක්, කපාගත් තක්කාලි ගෙඩියක්, පොඩියට කපාගත් අවමිරිස් කරල් දෙක තුනක්, රම්පෙ සහ කරපිංචා, සුදු ලූණු බිග් දෙක තුනක් පොඩියට කපාගෙන. තව ඕන වෙනවා ඔලු ඉවත් කරගෙන හොඳට සෝදලා අරගත් හාල් මැස්සන් ටිකක්, උකු පොල් කිරි ටිකක්, ලුණු, කහ කුඩු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, බැදපු 3-5 කුඩු ටික. මුලින්ම වළඳක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටික රත් වීගෙන එනකොට කපාගත් ලූණු ටිකයි සුදු ලූණු ටිකයි ඒකට එකතු කරගන්නවා. දැන් ඒකට රසායනුව ලුණු, මිරිස් කුඩු, බැදපු 3-5 කුඩු ටිකක් එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳට කලවම් කරලා ඒකට දාගන්නවා කපාගත් අවමිරිස් ටික, රම්පෙ සහ කරපිංචා, කපාගත් තක්කාලි ගෙඩිය, ඒ වගේම කපාගත් අල ටිකත් එකතු කරගන්නවා. දැන් මේ ටිකත් මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. දැන් මේ ටිකත් කලවම් කරගත්තට පස්සේ මම දැන් මේකට හාල් මැස්සන් ටික එකතු කරගන්නවා. ඒත් එක්කම කහ කුඩු තේ හැඳි කාලක්, ඒ වගේම ගම්මිරිස් කුඩු ටිකකුත් එකතු කරනවා. දැන් ආයෙත් මේ ටික හොඳට කලවම් කරගන්නවා. මේ විදිහට කලවම් කරගත්තට පස්සේ මම දැන් මේකට වතුර ටිකක් එකතු කරගන්නවා. දැන් අපි මේක ටික වෙලාවක් උයා ගන්න ඕන. මේ වෙලාවේදී මම මේකට පොල් කිරි ටික එකතු කරගන්නවා. පොල් කිරි ටිකත් එකතු කරගෙන දැන් ආයෙත් මේක පියනෙන් වහලා ටික වෙලාවක් උයා ගන්න ඕන.
ඔන්න දැන් අපේ හාල් මැස්සන් කරිය ලෑස්ති. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත අපේ හාල් මැස්සන් කරිය. ඉතින් මේ හාල් මැස්සන් කරිය බත්, පාන්, ඉඳිආප්ප වගේ දේවල් කන්න නම් මරු. එහෙනම් ඔයාලත් මේ විදියට හාල් මැස්සන් කරියක් හදලා රස කොහොමද කියලා අපිට කියන්න. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේ මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෝ අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මේ වගේ තවත් කෑමක රෙසිපියක් අරගෙන මම ආයෙත් එන්නම්. ඔයාලට සුබ දවසක්.